අද අපි මේ බලන්න යන්නේ කොහොමද අපේ MCBT එකෙන් ඩෙවලොප් කරපු ට්‍රේඩින් මෙතඩ් එකක් රන් කරන්න කියලා. ඒ කියන්නේ ඇනලිසිස් වලට ගොඩක් කම්මැලි, එහෙම නැත්නම් ගොඩක් දඟලගෙන ඇනලයිස් කරන්න කැමති නැති සහ ඇනලයිස් පාර්ට් එක ටිකක් වීක් නම් නේද? ගොඩාක් කන්ෆර්මේෂන් දිහා බලන් ඉන්න අමාරුයි නම් ඉතින් අපිට ලේසි සරල කන්ෆර්මේෂන් වලින් ට්‍රේඩ් කරන්න රිස්ක් මැනේජ්මන්ට් එක පැත්තෙන් ඩෙවලොප් කරපු ට්‍රේඩින් සිස්ටම් එකක්. මේක හැමස්ට්‍රම් කෙනෙක්ම ඉගෙනගෙන තියෙනවා. මේක ප්‍රැක්ටිකලි කරලා බලමු. දැන් මෙතන පළවෙනි පාර්ට් එක ඉවර කරලා තියෙන්නේ. දැන් මේ දෙවෙනි පාර්ට් එක දෙවෙනි ට්‍රේඩ් එකේ ඉන්නේ. පළවෙනි ට්‍රේඩ් එක රෙකෝඩින් එක ස්ටාර්ට් කරනකොටම ඉවරයි. ඒක අපි බලමු හිස්ටරි එකට ගියාට පස්සේ පේනවා. ඒ ට්‍රේඩ් එක ලොස් වෙලා තියෙනවා $1.7.2. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි ට්‍රේඩ් එකේ ඉන්නේ. එතකොට මේක ලැඩර් එකක් වගේ යන ට්‍රේඩින් සිස්ටම් එක. එතකොට කන්ෆර්මේෂන් එක හරි ඊසි කන්ෆර්මේෂන් එකක් ගත්තේ මාකට් එක සරලව පැහැදිලි කරන්න. මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. මේක හරි ලේසි අඳුර ගන්න. මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ කියන එක. මේ තියෙන මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එක. හොඳයි. ඊට පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ තියෙන මේ ගෝල්ඩ් මාකට් එක 1 මිනිත් chart එකේ ඉන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ තියෙන මාකට් එකක්. ඉතින් ඩවුන් ට්‍රෙන්ඩ් එකේ තියෙන මාකට් එක ආයි ෆුල් බෑක් වෙන වෙලාවල් වලදී අපි සරලවම ෆුල් බෑක් එකේ අපි සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වල ලෙවල්ස් තමයි ටච් කරන්නේ. එහෙම නැත්නම් SBR RBS ලෙවල්ස් ටච් කරනවා. ඒ ලෙවල්ස් විතරයි අපි මෙතනදී ගන්නෙ. ගොඩක් අමාරු නෑ. ගොඩක් බලන් ඉන්න දේවල් නැහැ. හරි ලේසි. රිස්ක් මැනේජ්මන්ට් එකේම තමයි කරන්නේ. ඉතින් දැන් මෙතනදී අපි එන්ට්‍රි එකක් කරන් තියෙනවා. මෙන්න මේ කී ලෙවල් එකේදී එන්ට්‍රි කරන් තියෙන්නේ. ඒ එන්ට්‍රි එකේ SL එක මේ හරියටම ගිහින් තියෙනවා. නමුත් ඒ SL එක වැදුනේ නැහැ. මම ඒක රිවර්ස් වෙනා එනවා. නමුත් මේක TP වදින්න තියලා තියෙනවා. නැත්නම් ආපහු SL වදින්න තියලා තියෙන එක ඕකේ අපිට. ඉතින් අපි බලන් ඉන්නවා එක්ක TP එක්ක SL හිට් වෙනකම්. එතකොට මේකේ දෙවෙනි එන්ට්‍රි එක අත්‍යක මේ එන්ට්‍රි එක ෆේල් වුණොත් කියන තැන ඉඳලා ඊළඟ එන්ට්‍රි එකත් අපි රෙඩි කරගෙන තියෙන මෙතන උඩ තියෙන කී ලෙවල් එකකින් මෙන්න මෙතනින් තමයි එන්ට්‍රි එක ප්ලේස් කරගෙන තියෙන්නේ පෙන්ඩින් නෝඩ් එකක් විදිහට. ඒකත් අපි මේ SDR එකක් විදිහට තමයි අරගෙන තියෙන්නේ. හරි ලේසි මේ දේවල් අඳුන ගන්න. ඉතින් අපි බලමු මොකද්ද මේ සිස්ටම් එක කොච්චර දුරට සක්සස්ද කියන එක. නේද? මේ සිස්ටම් එක කොච්චර අපිට වැඩ කරයිද කියන එක බලමු. ඉතින් මේ සිස්ටම් එක අපිට තියෙන වාසිය තමයි ගොඩක් ඔලුවට ප්‍රෙෂර් එකක් නැහැ. හරිම ලේසි ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් මේක රිස්ක් මැනේජ්මන්ට් එකකින්ම තමයි සම්පූර්ණයෙන් ෆීල් කරන්නේ. එතකොට අපි වෙන ට්‍රේඩ් එකක් ගනිද්දී ට්‍රේඩ් එක ලොස් වෙනකොට අපිට ගොඩක් අමාරුයි. ගොඩක් ට්‍රේඩර්ස්ලාට ඔක තමයි තියෙන ප්‍රශ්න. ට්‍රේඩ් එක ලොස් වීම දරා ගැනීමේ ප්‍රශ්නයක් හැමෝටම ගේ තියෙනවා. එතකොට මෙන්න මේකට හොඳම විසඳුමක් තමයි දැන් මේ අපි ට්‍රේඩ් කරන සිස්ටම් එක. එතකොට කිසිම විදියකින් ලොස් වෙන එක දරා ගන්න අමාරු නැහැ අපිට. අපි ලොස් වෙන එකට කැමතියි ඇත්තටම කියනවා නම් මේ වගේ සිස්ටම් එකක් රන් වෙද්දී. හරි. බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. දැන් මේ වගේ අවස්ථාවල ප්‍රොෆිට් එකට ගිහිල්ලා නැවතත් මාකට් එක එන්ට්‍රි ලෙවල් එකෙන් උඩට යනවා. ඒ කියන්නේ ආපහු ලොස් එක පැත්තට යනවා. දැන් මේක සෙල් එන්ට්‍රීස් නේ ගිහින් තියෙන්නේ. ඒතකොට එන්ට්‍රි ලෙවල් එකෙන් ආපහු මාකට් එක ලොස් එක පැත්තට යනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී ටිකක් ඇග්‍රෙසිව් වෙලා අපි නිකන් මේක දැන් ඇති අපරාධපේ ප්‍රොෆිට් එක කියන තැන ඉඳලා මේක ක්ලෝස් කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මේ වගේ අවස්ථාවල අපි ටිකක් අපේ ටාගට් එකට එනකම්ම අපි ඉන්න ඕනේ. එක්ක දෙපැත්තම අපේ ටාගට්ස් මතක තියාගන්න. ට්‍රේඩර් කෙනෙක්ට දෙපැත්තක්ම ටාගට් එකක් තියෙනවා. SL එක කියන්නේ අපේ ටාගට් එකක්. TP එක කියන්නේ අපේ ටාගට් එකක්. ඒකින්ද මතක තියාගන්න මේ හැමදාම අපි ක්ලාසස් වල ඉගෙන ගන්නවා වගේ TP එක විතරක් නෙමෙයි අපේ ටාගට් එක. හරි. ඉතින් ඒකින්ද ටාගට්ස් දෙකක් තියෙනවා. දෙකෙන් එකකට යනකම් අපි බලන් ඉන්න ඕනේ. එහෙමයි. අපේ එකෙත් SL එක වැදුනා. දැන් ඊළඟ ට්‍රේඩ් එක ඇක්ටිව් වෙනකන් අපි බලන් ඉන්නේ. හරි. ඊළඟ ට්‍රේඩ් එකත් ඇක්ටිව් වුණා.
ඊළඟ ට්‍රේඩ් එකට අපි යනවා. ඒ ට්‍රේඩ් එක පොඩ්ඩක් මිස් වුණා. තව පොඩ්ඩක් උඩින් ගන්න තිබුණා කමක් නැහැ. අපි මෙතනින් ගන්න ලොකුවට හිතන්නේ නැහැ. අපි දිගටම සෙල් ට්‍රේඩ් වලට යන්නේ. TP එක වදින්න ළඟයි ඒකේ. දැන් තියෙන ස්ප්‍රෙඩ් ලෙවල් එකේ. ස්ප්‍රෙඩ් එකකින් තමයි ඒකේ TP එක මිස් වෙලා තියෙන්නේ. අපි ගත්තොත් ඔබ්ජෙක්ට්ස් ටික අයින් කරලා දාමු මේකේ. මෙතන අපි පාවිච්චි කරන බ්‍රෝකර් හින්දා තමයි ස්ප්‍රෙඩ් එක වැඩි. හරි අපේ TP එක වැදුනා. ඉතින් මේක හරි සරලයි දැක්කනේ. හරි ලේසි. එතකොට අපේ TP එක වැදුනා. එතනදී මතක තියාගන්න අර බ්‍රෝකර් එකේ ස්ප්‍රෙඩ් එකත් ඔතනදී අපිට බලපානවා. ඒක එච්චර ලොකු ඉෂුව එකක් නෑ මේ ට්‍රේඩින් සිස්ටම් එකේදී. සාමාන්‍ය බ්‍රෝකර් කෙනෙක්ගේ ගෝල්ඩ් මාකට් එකේ ස්ප්‍රෙඩ් එක ටිකක් වැඩි. ටිප් 4ක් 5ක් විතර තියෙනවා. ඊළඟ අනිත් එක තමයි දැක්කම මේ රිවර්සල් එක කොච්චර ලොකු රිවර්සල් එකක් අපිට දෙනවද කියලා. නේද? අපේ TP එකේ රිවර්සල් එකට වඩා ගොඩක් පොඩි. ඉතින් අපිට හොඳටම ඇති මේක. ඕවරෝල් අපි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක්. හරි? ඉතින් දැක්කම TP හිට වෙච්ච හැටි. එතකොට දැන් අපි මේක බලමු කොහොමද loss profit දෙක මැද්දේ අපි මේක profit ද කියලා. මේ තියෙන්නේ අද අපි ගියපු ට්‍රේඩ් ටික. ඒතකොට දැන්ට profit එක තියෙනවා $12.764 12.64 වෙනකම් 12.64 වෙනකම් දැන් ප්‍රොෆිට් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් විනාඩි කිහිපයක මේකට යන්නේ. සහ මෙතනදී ට්‍රේඩින් වල සක්සස් රේට් එක 25%. ඒ කියන්නේ 125ක සක්සස් රේට් එකක් තිබ්බහම මේ ඇචීව්මන්ට් එක අපිට ගන්න පුළුවන්. තව වටයක් අපි try කරලා බලමු. just දැන් මම මේකේ buy trades වලට try කරනවා. buy trade එකක් දැම්මා. හරි දැන් buy trade වලට try කරන්න කියන එක ඔයාලා දන්නවා. T levels වලින් entry එක එන්නේ. okay again. හරි ආයි යනවා buy trade එකට. මේක buy trade එකට එන්න තව පොඩ්ඩක් පල්ලෙහෙන් තමයි තිබුණේ අපේ levels. නමුත් මම එච්චර ලොකුට හිතන්නේ නැහැ. දැන් මේ sell එක තියෙන එකෙන් තමයි අපේ buy trade එකේ level එක තිබුණේ. ඔන්න ඔය වගේ level එකකින් තමයි අපිට එන්න අවශ්‍යතාවය තියෙන්නේ trade එකට. ඉතින් limit එකක් අපි දාලා තියෙමු. දැන් අපි entry point එකෙන් දැන් උඩට ගිහිල්ලා තියෙන්නේ. අපි entry එක ගත්තා ඉහළින්. ඒකට මම මේක ට්‍රේඩ් කරන්න මම තෝරගෙන තියෙන්නේ මේ IC market broker එක. එතකොට මේක අපේ XM broker එකෙත් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ broker company එක මේකට. මේකට වැදගත්කම තියෙන්නේ අපි use කරන method එක මතක තියාගන්න. අපි හැමතිස්සෙම MF නිකන් market friendly method එක යන්නේ. අපි ඉගෙන ගන්න ඕනේ ඉතින් අපේ පාඩම් වලදී market friendly method එක කොහොමද use කරන්න කියලා. ඉතින් ඒ method එකෙන් තමයි අපි හරි පහසුවෙන් මේ entries වලට ලං වෙන්නේ.
හැම තිස්සෙම ට්‍රේඩර් කෙනෙක් ෆේල් වෙන හොඳට මතක තියාගන්න ෆේල් වෙන සයිකොලොජි එක ඩවුන් වෙන අවස්ථාවන් වලදී තමයි ට්‍රේඩර් කෙනෙක් ෆේල් වෙන්නේ. නැතුව මාකට් එක ගන්න එන්ට්‍රීස් වල ෆේල් එකක්වත් එහෙම නැතුව ට්‍රේඩින් නොලෙජ් එක නැතුවත් නෙමෙයි නොලෙජබල් ට්‍රේඩර් කෙනෙක් ෆේල් වෙන්නේ. නොලෙජබල් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ කිසියම් හෝ තැනකින් ට්‍රේඩින් ගැන ඉගෙන ගත්ත ට්‍රේඩර් කෙනෙක් ෆේල් වෙන්න ලොකුම හේතුව තමයි යාගේ සයිකොලොජිකලි ඩවුන් වෙන ට්‍රේඩින් ස්ට්‍රැටජිස් පාවිච්චි කරන එක. එහෙම නැත්නම් ගොඩක් කම්ප්ලෙක්ස් ට්‍රේඩින් ස්ට්‍රැටජිස් පාවිච්චි කරන එක. ගොඩක් වෙලාවට ට්‍රේඩර්ස්ලා හිතනවා ලොකුවට ඇනලයිස් කරන්න තියෙන ලොකු ට්‍රේඩින් ස්ට්‍රැටජිස් තමයි හොඳම ට්‍රේඩින් ස්ට්‍රැටජිස් කියලා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවන් වලදී තමයි ට්‍රේඩර්ස්ලා ටිකක් ෆේල් වෙන්නේ. මොකද ඒ වගේ අවස්ථාවන් වලදී යාළුවා try කරනවා ගොඩාක් ස්ට්‍රැටජි යූස් කරලා ට්‍රේඩ් එකක් ගන්න. එතකොට අපි කියන ලොක් වෙනවා කියලා. ඒ කියන්නේ ලොක් වෙනවා කියන්නේ අපි ගත්තොත් ට්‍රේඩින් ස්ට්‍රැටජිස් හතරක් විතර එකට එකතු කරොත් එහෙම සමහර ට්‍රේඩ් තියෙනවා එක ස්ට්‍රැටජි එකකට මේක බයි ට්‍රේඩ් එකක් වෙන්න පුළුවන්. තව ස්ට්‍රැටජි එකකට ගත්තොත් මේක සෙල් ට්‍රේඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක ස්ට්‍රැටජි එකකට මේක ට්‍රේඩ් එක හොඳ කන්ෆර්මේෂන් එකක් තව ස්ට්‍රැටජි එකක් විදිහට මේක හොඳම ඩේන්ජර් පොයින්ට් එකක් ට්‍රේඩ් එකට යන්න. ඉතින් ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඕක ඕනම ට්‍රේඩර් කෙනෙක් තියෙන ප්‍රශ්නයක්. ඒක හින්දා තමයි අපි ඩෙවලොප් කරන්නේ මේ තියෙන ප්‍රෙෂර් එක නැති සිම්පල් රිස්ක් මැනේජ්මන්ට් එක පැත්තෙන් මැනේජ් කරන්න පුළුවන් ස්ට්‍රැටජිස්. ඉතින් ඒකින්ද ට්‍රේඩර්ස්ලට වොරි වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ට්‍රේඩ් ගැන එයාලට ලේසියෙන් ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ ට්‍රේඩ් එක ඔයාලට ලයිව් account එක ට්‍රේඩ් කරන්නේ. ඉතින් ඒකත් එක්ක ඔයාලට මුලින්ම මේ ඩෙමෝ ට්‍රේඩ් එකක නිකන් ඩෙමෝ account එක ට්‍රේඩ් කරලා හොඳට පුරුදු වෙලා ටිකක් ට්‍රේඩ් අඩුම 500ක්වත් දාලා හොඳට අර මේක ඇඟට වදින්න හොඳට පුරුදු වෙලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක රියල් account වල කරගෙන යන්න. ඉතින් මුලින්ම හැමදාම ඇඩ්වයිස් කරනවා වගේ එකපාරට රියල් account වලට එන්න එපා. මුලින්ම හොඳට ප්‍රැක්ටිස් කරන්න ඩෙමෝ account එක. ඊට පස්සේ රියල් account එකට එන්න පුළුවන් මේ වගේ ට්‍රේඩ් කරන්න. ඔයාලා දකින්න ඇති මෙතනදී SL hunt අවස්ථාවක් ආවා. SL hunt අවස්ථාව මේක සාමාන්‍ය මාකට් එකේ වෙන දෙයක්. හරි ලේසියෙන් වෙන දෙයක්. ඒ මොකද මේකෙදි වෙන්නේ බලන්න පොඩි වීක් එකක් හැදුවා ටක් ගාලා පොඩ්ඩක් පොඩි ස්පයික් එකක් එක පල්ලෙහා පැත්තට ඩවුන් සයිඩ් එකට එක තප්පරයකින් පොඩි ගානකදී මාකට් එක පල්ලෙහාට වෙලා ආය උඩට ගියා. ඉතින් ඔය වගේ අවස්ථා කරනවා සාමාන්‍යයෙන් බැංකර්ස් වලට කරන්න පුළුවන් මාකට් එකේ ඉන්න පොඩි ප්‍රමාණයකින් මාකට් එක මූව් කරන එක. එතකොට ඔන්න ඔය වගේ දේවල් වලට ට්‍රේඩර්ස්ලව ගොඩක් අහු වෙනවා. ඉතින් ඒකත් අපේ ට්‍රේඩර්ස්ලා නැති කරගන්න ඕනේ අනිවාර්යයෙන් නැත්තම් බෑ ඉස්සරහට යන්න. නැති කරගන්න කියන්නේ මේක නවත්තන්න බෑ. එතකොට මේ වගේ දේවල් වලට අහු වෙන එක සාමාන්‍ය දෙයක් විදිහට කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි එදිනෙදා මේ වගේ දෙයකට සෙට් වුණාට අපේ ට්‍රේඩ් ලයිෆ් එකට ඉෆෙක්ට් එකක් වෙන්නේ නැති වෙන්න අපි අපේ ට්‍රේඩින් ලයිෆ් එක හදාගන්න ඕනේ. මෙතනදී අපේ ට්‍රේඩ් එක ඊළඟ ට්‍රේඩ් එක දාලා දීපු කී පොයින්ට් එකත් හරියටම හරි. නමුත් එතනදී ප්‍රශ්නයක් උනේ ස්ප්‍රෙඩ් එකේ හින්දා ඇක්ටිව් උනේ නෑ ඒක. එතකොට ඒක ඇක්ටිව් වුණා නම් අපිට මේ මාකට් එකේ පම්ප් වෙන එක අපිට ගන්න තිබුණා. එතකොට ඒකත් එක තමයි අපිට ඒක කැච් කරගන්න බැරුනේ. ඒකින්ද අපි මේක දැන් ඊළඟ ඉතනින් ඉහළ තියෙන කී පොයින්ට් එකට මූව් කරලා බලමු. ඇතරම අපේ එන්ට්‍රි කොටට කීප සැරයක්ම ආව මාකට් එක. නමුත් ට්‍රේඩ් එක ඇක්ටිව් නොවෙන්න හේතුව තමයි ස්ප්‍රෙඩ් එක මැද තියෙන හින්දා. ඒක හොඳට මතක තියාගන්න. හරි. එතනත් එයා SL එක හන්ට් කරා. අපි ඉෂුව එකක් නෑ. අපි ඊළඟට ආපහු ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා.
අපි එන්ටර් කරනකොට නම් මාකට් එක පොඩ්ඩක් so okay no issue yes good මම ක්ලෝස් කරා මොකද අපේ ටාගට් එක ඇචීව් වුණා ඊළඟට එන්ටර් වෙච්ච එක මට TP තියන තරම් වෙලාවක් නැහැ ටයිම් එකේ අපේ TP වැදුනා ටස් ගාලා එන්ටර් වුණා විතරයි TP එක වැදලා ඉවරයි එන්ටර් එක පොඩ්ඩක් උඩින් ඒක ඉෂුව එකක් නෑ අපිට මොකද අපේ ට්‍රේඩින් ස්ටයිල් එකට no issues එන්ටර් වෙච්ච ගමන් TP වැදුනා ඉතින් මෙන්න මේක තමයි ක්‍රමය හරිද එතකොට අද අපේ ළමයි ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා මේ ට්‍රේඩින් සෙෂන් එකෙන් හිස්ටරි එකට ගිහින් බලමු ඩොලර් 49ක 51ක් තියෙනවා මේ කමිෂන් බ්‍රෝකර් කෙනෙක් ඉඳන් මෙතන කමිෂන් එකත් එක්ක ගියාම ඩොලර් 49යි 770ක ප්‍රොෆිට් එකක් තියෙනවා හරිම ලේසි නේද මහ ලොකු දෙයක් නෑ අන්තිම ට්‍රේඩ් එක නම් TP තියාගන්න වෙලාවකුත් නෑ ලොකු ස්පයික් එකක්. මේක සාමාන්‍යයි මොකද SL hunt වුණාට පස්සේ අනිවාර්යෙන් මේක වෙනවා. අපි ඒක දන්නවා නේද හැම ළමම දන්න බලන්න එතකොට අපි ට්‍රේඩින් වලින් කොහොමද අපි ප්‍රොෆිට් කළේ කියලා මතක තියාගන්න. මේක තමයි ට්‍රේඩර් කෙනෙක්ට මොකද තමන්ගේ ස්ට්‍රැටජි එක නේද මේක මේ ට්‍රේඩර් කෙනෙක්ට තමන්ගේ ස්ට්‍රැටජි එක බේස් ලස්සනටම ට්‍රේඩ් කරන්න පුළුවන් ක්‍රමය. හරි මේ වගේ ක්‍රම තව ගොඩක් තියෙනවා. ඉතින් අපේ ළමයි මේ හැමදේම ඉගෙන ගන්නවා. එතකොට අපි බලන්න ඕනට වඩා ලෝභ වෙන්නෙත් නැහැ. නේද? ඕනට වඩා බය වෙන්නෙත් නැහැ. SL එකක් හන්ට් වෙනකොට අපි නෝ ඒක ඉති. හරි ප්‍රශ්නයක් නැහැ. අපි ට්‍රේඩ් එක ගන්නවා තමයි වැරදි දැන් පොඩ්ඩක් වරදින. so okay no problem. your trade එක ගත්ත වැරදි දැන් දැන් පොඩ්ඩක් ප්‍රොෆිට් එක ගිහම මම මේක ක්ලෝස් කරලා හරි දැන් යනකම් ඉන්නව නෑ. ඒ ප්‍රශ්නේ නෑ. අපි සමහර අපි ට්‍රේඩ් එක ගන්න තැන උඩට ස්ප්‍රෙඩ් එක ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා ඉඳලා යනවා. no issue ප්‍රශ්නයක් නෑ. හරි ඒක අපේ හදිස්සක කී ලෙවල් එක බ්‍රේක් වෙලා එයා උඩට ගියොත් විතරක් අපි මක් කරනවද අපි මාකට් එක අපේ ට්‍රේඩ් එක එතනින් උඩ ලෙවල් එකට ගන්නවා එච්චර හරි සරලයි හරල නේද ටිකක් තියෙන්නේ ඉතින් ඒකත් එක්ක අපිට ඇක්ටි වෙන්න ප්‍රොෆිට් කරන්න පුළුවන් ඊළඟට අද අපි ලස්සනට දැක්කා SL hunt වෙන සිද්ධියක් නේද ඒක හරි ලස්සන සිද්ධියක් SL hunt වෙන එක ඒක අපිට ලස්සනයි ගොඩක් අයට සමහර දෙයක ගොඩක් අමාරු සිද්ධියක් ඇයි අපිට ලස්සන වෙන්නේ මොකද SL hunt වීම අපිට ප්‍රශ්නයක් නොවෙන නිසා SL hunt වෙන්නේ කාගෙන්ද ගොඩක් බැංකර්ස් වල මේ වැඩේ කරන්න පුළුවන් වුණාට බැංකර්ස් වගේ මේ වගේ දේවල් වෙන ප්‍රවණතාවය අඩුයි නමුත් කරනවා නැතුව නෙමෙයි ඊට පස්සේ අපි ඉගෙන ගන්න කැටගරිස් ගොඩක් තියෙනවා මේ කැටගරිස් වලින් මේ වැඩේට ටිකක් දක්ෂ කට්ටිය තමයි hedge fund ලා මේ වැඩේට ටිකක් දක්ෂයි මට දෙක නෑ මේක ලොකු මූවමන්ට් එකක් නෙමෙයි එක තප්පරයකිනුත් භාගික වගේ මූවමන්ට් එකක වෙන්න පුළුවන් මේ SL hunt වෙන්නේ ඉතින් මේකෙදී ඔයාලා අර SL එක ළඟින්ම තියාගෙන SL hunt වුණාට පස්සේ ඔයාලා worry වෙනවා මගේ SL එක වැඩි ළමයි මාකට් එක ඉස්සරහට ගියේ කියලා. ගොඩාක් ට්‍රේඩර්ස් වල තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම මේ ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාගේ ට්‍රේඩින් මෙතඩ් එකේ තියෙන ප්‍රශ්නයක්. මොකද SL එක hunt වෙන එක මාකට් එකේ පොදු කාරණයක්. නේද? මාකට් එකේ සාමාන්‍ය දෙයක් SL එක hunt වෙන එක. එතකොට අපි දැනගන්න ඕනේ ඒ SL එක hunt වෙනවා කියලා දැනගෙන ට්‍රේඩ් කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මම මෙතන ලයිව් ට්‍රේඩ් කරලා පෙන්නවා රියල් account එකකින් හරි එතකොට මේ වෙනකොට ප්‍රොෆිට් එක රුපියල් 15000කට වැඩි ඉතින් මේක දිගටම කරන් යන්න පුළුවන් සාමාන්‍යයෙන් දවසකට ඩොලර් 300ක් 500ක් තමන්ට හොයන්න පුළුවන් easy ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මේ මෙතඩ් එකට ඔයාලා දිගටම ට්‍රේඩ් කරනවා නම් මේකම විතරක් නෙමෙයි තව මෙතඩ් ඕන තරම් තියෙනවා ඒ කැමති මෙතඩ් එකකට ඔයාලට ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන් ඉතින් MCBT අපේ ට්‍රේඩින් වලදී විශේෂයෙන්ම ටාගට් කරන්නේ මේ වගේ ලේසි සරල ඕනම කෙනෙක්ට ට්‍රේඩ් කරන්න පුළුවන් ට්‍රේඩින් මෙතඩ්ස් ඉතින් ඔයාලා ට්‍රේඩ් කරන්න ආසයි නම් ඔයාලටත් මේ වගේ ට්‍රේඩ් කරන්න ඕනේ නම් හරි අනිවාර්යෙන් මේක කමෙන්ට් කරන්න ෂෙයා කරන්න හැමෝටම ඉතින් ඉස්සරහට අපි ලොකු දේවල් ටිකක් කරන්න හිතන් ඉන්නවා මොකද ෆ්‍රී කෝසස් දේවල් දෙන්න අපි ප්ලෑන් කරගෙන ඉන්නවා ඉතින් අපිට ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා නම් අපි අනිවාර්යෙන් ඒ දේවල් කරනවා ඉතින් ඒකත් එක්ක ඔයාලට ලයිව් ට්‍රේඩ් කරන්න පුළුවන් අපිත් එක්ක ආය හංගල කරලා නැත්තම් පස්සේ හදලා ඒ මොකුත් නැහැ කෙලිම රියල් account live trading ආය වෙන කිසිම දෙයක් හැංගිලි පස්සේ edit කිරිලි මොකුත් නැහැ ඔයාලට රියල්ම බලන්න පුළුවන් ඊට එහෙම නැතුව ට්‍රේඩ් එකක් දීලා පස්සේ මේක සිග්නල් එකක් මේ විදියයි වෙන්නේ එහෙම මොකුත් නැහැ ඉතින්
ලෝකේ තියෙන ලොකුම hedge fund එකක් තමයි Foxloom කියන්නේ. Foxloom hedge fund එකේ Asian countries වලට authorized support center එකක් විදිහට වැඩ කරන්නේත් MCBT එක. එතකොට ඒ වගේ අපේ ට්‍රේඩින් සම්බන්ධව ලොකු හිස්ටරි එකක් තියෙනවා. ඉතින් හැමෝටම ඒ දේවල් එක එකතු වෙන්න පුළුවන්. අපි හැමෝම ඒවත් එක්ක අනාගතයේ දෙකටම හැමෝටම සුබ දවසක්.